වීඩියෝ එක නැරඹීමට පැමිණි සියලු දෙනා විශ්මතන්නේ YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා. ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වසර 8ක් ගෙවුණත් ඉදිකිරීම් කටයුතු අවසන් නොවුණු මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ නවතම විස්තර දැනගන්න රැඳෙන්න වීඩියෝ එකේ අවසානයේදී. කඩවත සිට මීරිගම දක්වා පළමු අදියර ලෙසත් මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ලෙසත් පොතුහැර සිට ගලගෙදර දක්වා තෙවන අදියර ලෙසත් කුරුණෑගල සිට තඹුල්ල දක්වා සිව්වන අදියර ලෙසත් ප්‍රධාන අදියර 4කින් සමන්විතව ඉදිකිරීමට යෝජිත වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු විවිධ හේතුන් මත කිහිප වරක්ම මෙම ව්‍යාපෘතිය නැවැත්වීමට සිදු විය. මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කෙතරම් වටිනාකමක් සහිතදැයි සඳහන් කළොත් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමෙන් පසු හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පැය 4කටත් වඩා අඩු කාලයකින් මහනුවරට යාමට හැකිවීමයි. විවිධ අභියෝග රැසකට මුහුණ දෙමින් පවතින මෙම ව්‍යාපෘතියේ මේ වන විට වැඩ නිමවා ජනතාවට විවෘතව ඇත්තේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස පමණයි. එය 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙනි. මධ්‍යම අධිවේගී මාර්ගයේ අර්බුදයට ලක්ව ඇති ප්‍රධාන කොටස වන්නේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසයි. සම්පූර්ණ අධිවේගී මාර්ගයම අවසන් කිරීමට දල වශයෙන් රුපියල් බිලියන 158.3ක් වැය වී යයි 2015 වසරේ ඇස්තමේන්තු කළද වසර 10ක් තිස්සේ මෙහි වැඩ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉදිරි වසර 4 තුල මේ අවසන් කිරීමට රුපියල් බිලියන 360කට වැඩියෙන් වියදම් දැරීමට සිදු වේ යයි දැනට ඇස්තමේන්තු කර තිබේ. කඩවත සිට මීරිගම දක්වා කොටස චීනයේ එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයේ යටතේ ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබූ නමුත් මෙරට ඇති වූ ආර්ථික අර්බුදය වැනි විවිධ හේතුන් හේතුවෙන් ඉදිකිරීම නතර කිරීමට සිදු විය. මේ හේතුන් බැංකු පොලිය සහ සමාගම් වන්දිය ලෙස රුපියල් බිලියන 46ක මුදලක් ගෙවීමට සිදු වී ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් චීනයේ එක්සිම් බැංකුවට සහ ඉදිකිරීම් භාර චීන සමාගම සමග සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට හෝ ගිවිසුම අලුත් කර නැවත වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු සිදු කරමින් සිටින බවට අනාවරණය වේ. පවතින තත්ත්වය අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ජාතික සැලසුමේ ඇති කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටස ඉදිකිරීමට මුදල් වැන් කිරීමේ හැකියාවක් නොමැති බවට වාර්තා වේ. කෙසේ නමුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඉදිරි වසර 5 ඇතුළත අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් සකස් කර ඇති බවට අනාවරණය වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත වීඩියෝවක් පහළ ඇති ඩිස්ක්‍රිප්ෂන් කොටසේ ඇති ලින්ක් එක හරහා ඔබට නැරඹීමේ හැකියාවක් පවතී.